හායි කොහොමද ඔයාලට? අද අපි යන්න හදන්නේ. අද අපිට වතුර නෑ. අපි වතුර හදන්න යන්න හදන්නේ. ටිකක් දුර යන්න ඕනි. කැලේ තමයි තියෙන්නේ. එන්න මාත් එක්ක යන්න. හරි අපි යන් දැන් තියෙන්නේ මුලින්ම යන්න ඕනි ඉඩම් ටිකක් පාස් කරගෙන තමයි යන්න ඕනේ. දැන් නම් ඉන්නේ අපේ ඉඩමේ. එතනින් ගිහිල්ලා ඉස්සරහා ඉඩමේ ඒ ඇන්ටිලාගේ මඩුවක් තියෙනවා. ඔය ඉස්සරහින් පේන එක. මම යන්නේ අක්කගේ බබත් එක්ක මේ ඉන්නේ. අපි දෙන්න ෆස්ට් ටයිම් තමයි තනියම මේ වතුර හදන්න යන්නේ. ඒකත් නුවාර සුපිරි අත්දැකීමක් ඉතින්. මුලින්ම අපි බලමු අපේ මෙතන බටයක් තියෙනවා මෙයාලා වතුර ගන්න. අපි බලමු මෙතෙන්ට වතුර එනවද කියලා. එතන බලලා තමයි අපි යන්න ඕනේ. එතෙන්ට වතුර එන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් කැලේටම යන්න වෙනවා. ඉතින් වතුර හදන්න දැන් අපි එතන වතුර එන්නේ නැති හින්දා අපි දිගටම යනවා. දිගටම උඩහටම ගිහින් බලන්න කියලා තීරණය කරා. මේ ගමන ටිකක් දුරයි. ඒකින්ද විනාඩි 15ක විතර දුරක් තියෙනවා. අපිට ඉතින් ඒ ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් එකට ගන්න අමාරු හින්දා මම මේක කෙටියෙන් තැනින් තැන තමයි ෂෝට් කරලා ගත්තේ. මොකද ඒක ඔයාලටත් පහසුයි නැත්තම් බලන් ඉන්න ගියහමත් බෝරින්නේ. ඒකින්ද ඊට පස්සේ අපි දෙන්න ගියා. එහෙම දිගට ගිහිල්ලා වතුර හදන තැනටම යන කැලේට යනකම් ගියා. ගිහිල්ලා ඉවර වෙලා තමයි බැලුවේ. මේ ටිකේ ඔයාලා බලන් ඉන්නකෝ. ඉස්සරහට යමුකෝ. දැන් අපි මෙහෙම ගිහිල්ලා එතෙන්ට ගියා. ගිහින් ඉවර වෙලා ගොඩක් ලොකු කන්දක් ආවින්ද අපි ටිකක් ගලක් උඩ වඩලා මහන්සි ඇරියා. ඇඟ පුරාම තුත්තිරි අපල ඇලිලා ඒව ගලවන්නත් ඕනේ. ඒව ගලවලා දැන් වැඩකුත් නැහැ. අපි ගිහිල්ලාම ගලවනවා. අපි දැන් බටේ ගාවට ගිහිල්ලා ඒකත් හදලා ඉවරයි. දැන් තියෙන්නේ යන්න තමයි. පහලින් බටේ ගලවිලා තියෙනවා. ඒකත් හදන්න ඕනි. ඒකත් හදලා අපි ආයෙම ගෙදර යන්. මේ ටිකේ චුට්ටක් බහින්න ගියම පේනව නේද? දියසෙවල් බැඳිලා යන්න ගියහම මෙහෙම ලස්සනයි. ඉතින් ගොඩක් වෙලා ඉන්න ආසෙ හිතුණත් ගොඩක් වෙලා ඉන්න බෑ. මොකද අපි දෙන්න විතරයිනේ ආවේ. ඒකින්ද ඉන්නත් බෑ. මෙතනින් බලන්න වතුර ගොඩක් අඩුයි මේ දවස්වල පෑවුම සැරහින්දා. මේ තියෙන අපේ බටේ. ඒ බටේ පහලින් මෙතනින් පැනලා තියෙනවා. ඒකත් හදලා අර බලන්න වතුර යනවා. ඒක තමයි අපිට වතුර ඇවිල්ලා නැත්තේ. නැත්තම් උඩින් වතුර නැති වෙලා නෙමේ. මෙතනින් බටේ පැනලා මොනවා හරි මේ අත්තක් වැටිලා තමයි ඒක මේ වෙලා තියෙන්නේ. අපි ගම් ගෙනාවේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ එහෙම දෙයක් වෙලා ඇති කියලා. නිකන් අතින් තද කරා ඉතින්. කරලා තමයි අපි ආයෙම ගෙදර ගියා. මේකේ මුළු දීර්ඝ වීඩියෝ එකම ගත්තේ නෑ. ටිකයි ගත්තේ. මොකද ගොඩක් දුර හින්දා වීඩියෝ එක දික් වෙන හින්දා. දැන් අපි මේ ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර ළඟමයි දැන් ඉන්නේ. දැන් ගෙදරට ආවා. ඇවිල්ලා දැන් අපි මුලින්ම බලන්න ඕනේ දැන් අතනින් වතුර හදලා ආවට අපිට වතුර එනවද දන්නේ නැහනේ. අපි දැන් ඉඳලින් අපි බලමු ටැප් එක ඇරලා වතුර එනවද කියලා. නැත්නම් ආයෙ යන්න වෙනවනේ. ඔයාලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් මොකද අපි ඉන්නේ ගමක හින්දා ගමේ සුන්දරත්වය බලන්න පුළුවන්. වතුර එනවා. ආයෙ යන්න ඕනේ. හරි සතුටුයි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.